බිරිඳ වෙනුවෙන් මේ කරන පින්කම මේක සසරේ හැමදාම තියෙයි. සසරේ ඔය ගමන දෙන්නටම එකට යන්න හම්බෙයි. නිවන් දකින්නකම් ඔය බැඳීම තියෙයි. මෙහෙම බැඳීම් පින්නතුනි හම්බෙන්නේ හරි කලාතුරකින්. හම්බෙච්ච මනුෂ්‍ය ආත්ම භාවය අපාය කරන්නත් පුළුවන් පවුලකට. එහෙම නෙමෙයිද? හම්බෙච්ච මිනිසත් භවයේ තුල දිව්‍ය ලෝකය ලබා ගන්නටත් පුළුවන් කොහෙන්ද? පවුලකට. දැන් අර මතකද අපේ බෝධිසත්වයෝ අසලපුර පසළොස්වක් පොය දවසේ අභිනිෂ්ක්‍රමණය කරනවනේ නේ. කාටද කතා කරන්නේ? චන්නට කියනව නේද? මොන ආශ්‍රයද ලෑස්ති කරගන්න කියන්නේ? කන්තක සූදානම් කරන්නලු. පින්නතුනේ තත් බෝධිසත්වෝ වෙනුවෙන් කී ලක්ෂයක් අශ්ව මාලිගාවේ ඉන්නද? කොච්චර ඉන්නද? අප්‍රමාණ විදියට අශ්ව හිටියා. බෝධිසත්වෝ චන්නමතියන්ට කිව්වේ කවුරු තෝරගන්න කියලා? කන්තක ලෑස්ති කරන්න. මොකද ඒ කන්තක විතරක්. ජාතක පොත පෙරලනකොට බෞද්ධ සාහිත්‍ය අධ්‍යයනය කරනකොට කොච්චරනම් සංසාරේ කන්තක හම්බෙලා තියෙනවද බෝධිසත්වයන්ට? කන්තක ආත්ම කීයක් බෝධිසත්වයන්ට ස්වාමියා වෙලා තියෙනවද? ජාතක දේශනාව අවසානයේ බුදුහාමුදුරුවෝ කියනවා නේද? එවකට කන්තක නම් අහවලාය කියලා. සසර ගනුදෙනුව ඉවර කරන්න කල්යාණ මිත්‍රයන්ට ඕනේ. මොකද කල්යාණ මිත්‍රයෝ මත තමයි පින්නතුනේ අපේ පව් කුසල් සිද්ධ වෙන එක අඩුද වැඩිද කියන එක තීරණය වෙන්නේ. මොකද ඒ චන්නෑමතිය විතරක් ලෑස්ති කරගත්තේ සංසාර බැඳීම. පින්නතුනේ කන්තක අශ්වයා නේරංජනාව තරණය කරලා කන්තකට දරාගන්න බෑ සිදුවත් බෝධිසත්වයෝ ආභරණ ටික ගලවනකොට කන්තක ක්ලාන්ත වෙනවා. දෙවැනි අවස්ථාවේ කන්තක ඔලුස්සලා බලනකොට බෝධිසත්වයෝ කෙස් වැටිය කපලා කහවතාවක් දරලා කන්තකගේ පපුව පැලිලා මැරෙනවා. සසර ගනුදෙනුව ඉවරයි කියලා දන්නවා. චන්නමතියා මාලිගාවට යනවා. බුද්ධත්වයේ ලබාගෙන 20000ක් මහා සංඝරත්නයේ සමග බුදුහාමුදුරුවෝ කිඹුල්ලක් නුවරට වැඩියට පස්සේ දන් වළඳලා අවසානයේ සුද්ධෝදන රජුරෝ මොකද්ද කියන්නේ? මෙන්න මේ මං කියන විදිහේ ස්වාමියා බිරිඳ බැඳීමක් තියෙන්න ඕනේ.